සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. විශ්ව ආකර්ෂණ නීතියේ උදව් අරගෙන හීනමාවන රැකියාව ලබා ගන්න ඔයාලා හැමෝම කැමතියි කියලා මම දන්නවා. අද අපි බලමු කොහොමද මෙන්න මේ විදියට විශ්වයේ ආශිර්වාද ලබා ගන්න කියලා. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ඔයාට ඕන දේ මොකද්ද? ඔයාගේ හිත කැමති දේ මොකද්ද? අන්න ඒ දේ ඔයාට ආකර්ෂණය කරලා දෙන විශ්වීය ආශිර්වාදයක්. ඉතින් ඔයාලා හැමෝගෙම හිතේ ඔයා කැමති රැකියාවක් තියෙනවනේ. සමහරු කැමති ડોක්ටර් කෙනෙක් වෙන්න. තව සමහරු හීනමවනවා බැංකුවක කළමනාකාරවරයෙක් වෙන්න. තවත් සමහරු මේ විදිහේ සම්ප්‍රදායික හීනවලට වඩා ටිකක් වෙනස් විදිහේ රැකියාව ගැන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමහරු කැමති ඇති විදේශ රටකට ගිහිල්ලා රැකියාවක් කරන්නත්. ඉතින් ඔයා කැමති රැකියාව මොකක් වුණත් ඒක ලබා ගන්න ඔයා අතර ලොකු ආශාවක් තියෙනවා නම් විශ්වාස කරන්න ඒ රැකියාව ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවාමයි. එහෙනම් අපි බලමු කොහොමද මෙන්න මේ විදියට විශ්ව ආකර්ෂණ නීතියේ උදව් අරගෙන අපිට ඕන රැකියාව ලබා ගන්න කියලා. අපිට පුළුවන් විශ්වයෙන් ප්‍රාර්ථනාවක් කරන්න. ඒ ප්‍රාර්ථනාව කරන්න ඕන ඔයාගේ මුළු හදවතින්මයි. මේ වෙද්දිත් ඔයා ඒ රැකියාව ලැබිලා සතුටින් වැඩ කරනවා කියන හැඟීමෙන් ඒ සතුටු හැඟීමෙන් තමයි විශ්වයට ඔයා ප්‍රාර්ථනාව කරන්න ඕන. ඔයාට පුළුවන් ඔයා හරිම සතුටින් ඒ රැකියාව කරන විදිය ගැන හීනමවන්න. අපි උදාහරණයක් අරගෙනම මේ ගැන කතා කරමු. හිතන්න ඔයාගේ හීනය ડોක්ටර් කෙනෙක්. ඒ කියන්නේ වෛද්‍යවරියක් වෙන එක කියලා. එහෙනම් ඔයාලට පුළුවන් අර ලස්සන නිල් පාට ස්ක්‍රබ් එක ඇඳලා ස්ටෙත් එක අතේ තියාගෙන හොස්පිටල් එකේ වැඩ කරන විදිය ගැන, පේෂන්ට්ස්ලාගේ එහෙම නැත්නම් රෝගීන්ගේ රෝග පරීක්ෂා කරලා බෙහෙත් දෙන විදිය, ඒ බෙහෙත් වලින් සුවපත් වෙන රෝගීන්ගේ ඇස්වල තියෙන ලස්සන අහිංසක සතුට ඔයාට පුළුවන් හිතින් මවා ගන්න. චිත්ත රූපමවන්න ඔයාට පුළුවන්. දවසේ පුංචි වෙලාවක් අරගෙන මෙන්න මේ විදියට ඔයාගේ හීනමවන රැකියාව ගැන ලස්සන චිත්‍ර රූපමවන්න ඔයත් අද ඉඳන් පුරුදු වෙන්න. අපි තවත් රැකියාවක් ගැන හිතමු. අපි හිතමු ඔයාට ඕන විදේශ රටකට ගිහිල්ලා රැකියාවක් කරන්න කියලා. ඔයා ඒ යන්න හීනමවන රටට මේ වෙද්දි නම් ගොඩක් අයගේ හීනයක් වෙලානේ කොරියාව වගේ රටකට යන එක. අන්න ඒ වගේ ඔයා යන්න බලාපොරොත්තු වෙන රටට යන්න ඔයාට වීසා ලැබිලා ගුවන් යානයකින් ඔයා ඒ රටට යනවා. ඔයා කැමති විදිහේ රැකියා ස්ථානයක් හම්බෙලා ඔයා කැමතිම විදිහේ රැකියාව ඔයාට ලැබෙනවා කියලා හිතින් විෂුවලයිස් කරන්න. ඔයාගේ රැකියාවට ලැබෙන සැලරි එක එහෙම නැත්නම් පඩිය ගැන, ඒ මුදල් වලින් ඔයා ඔයාගේ හීනයකින් එක සම්පූර්ණ කරගන්න විදිය ගැන චිත්ත රූප මවන්න. මෙන්න මේ විදියට ඔයාට මේ රැකියාව ලැබෙනවා කියන ස්ථිර විශ්වාසය දිගටම ඔයා ළඟ තියාගන්න. දවසක් දෙකක් සතියක් මේ විදියට කරලා බලලා අනේ මට මගේ රැකියාව ලැබුණේ නෑනේ කියලා ඔයාගේ ප්‍රාර්ථනාව ගැන පුංචිවත් ඩවුට් එකක් ඇති කරගන්න එපා. ඉවසීමෙන් බලන් ඉන්න. අනිවාර්යෙන් ඔයාගේ රැකියාව ලැබෙනවාමයි. ඔයාට ගැළපෙන දේ අනිවාර්යෙන්ම විශ්වය ඔයාට ආකර්ෂණය කරලා දේවි. ඔයාගේ බලාපොරොත්තු හරි ඉක්මනින්ම ඉටු වේවි. ටික දවසක් මේ විදියට ප්‍රාර්ථනා කරද්දී ඔයාට විශ්වයේ සංඥා ලැබෙන්න ගනීවි. පුංචි සමනලුන්, තනකොළ පෙත්තන්, බත් කූරන් 111222 වගේ රිපීටඩ් අංකත් එක්ක හැදිච්ච ඒන්ජල් නම්බර්ස් ඔයාට දිගින් දිගටම පේන්න පටන් ගනීවි. මේ විදිහේ විශ්වීය සංඥා ඔයාට දකින්න ලැබුණොත් අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු කරලා දීම ගැන. එහෙනම් ඔයාලා හීනමවන විදිහේ ඔයාලා කැමතිම විදිහේ රැකියාවක් ඔයාට ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. අද වීඩියෝ එකටත් ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. Abundance of Blessings මගේ මේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිහේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න. Good luck.